සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් Chargex ලංකා ප්‍රයිවට් ලිමිටඩ් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට පුංචි පණිවිඩයක් ගේන්න තමයි අද මේ වීඩියෝ එක කරන්නේ. Chargex ලංකා අපිත් එක්ක ගනුදෙනු කරන ඔයාලට eMotion app එක හරහා තමයි අපිත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වෙන්නේ. අද අපි බලමු ඔයාලා මේක ෆෝන් එකට දාගන්නේ කොහොමද? ඔයාලා මේකේ wallet එකට ඔයාලගේ කාඩ් එක ඇඩ් කරගන්නේ කොහොමද? ඒ වගේම ඔයාලා මේක top up කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේ නිල් පාට අයිකන් එක තියෙන ඇප් එක තමයි eMotion ඇප් එක කියලා කියන්නේ. ඔයාලට Google Play Store එකේ අනිවාර්යයෙන්ම eMotion කියලා සර්ච් කරාම මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාගේ තියෙන Apple ෆෝන් එකට නම් Apple Store එකෙත් මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට පුළුවන්. නැත්නම් ඔයාලා අපේ charging station එකට ආවහම ඒකේ තියෙන charging machine එකේ උඩම තියෙනවා මෙන්න මේ QR code එක. ඔයාලට ඒක ස්කෑන් කරලත් ඔයාලට මේ ඇප් එක ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරපු ඔයාගේ eMotion ඇප් එකේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට දකින්න ලැබෙන්නේ. ඒකේ යටම තියෙන sign up button එකෙන් ඔයාලා මේකට sign up වෙන්න. ඊට පස්සේ ඔයාලට ඔයාලගේ email address එක, password එකක් වගේම ඔයාලගේ phone number එක දීලා මේකට sign up වෙන්න පුළුවන්. එතනින් ඔයාගේ phone එකට එන OTP number එක දුන්නාම next step එකේ ඔයාගේ address එක, city එක, country එක වගේ ඔයාගේ personal details කීපයක් අරගෙන එයාලා continue කරන්න දෙනවා. එතනින් ඔයාලා ඔයාලගේ app එකට register වෙලා ඉවරයි. ඊට පස්සේ තමයි ඔයාලගේ wallet එකට ඔයාලගේ payment method එක add කරගන්න ඕන. ඇප් එකේ දකුණු අත පැත්තේ කෙළවරේ උඩ තියෙනවා බටන් එකක්. එතනින් ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රොෆයිල් එක view කරන්න. ඒ ප්‍රොෆයිල් එකට ගියාම ඔයාලට යට පෙන්නනවා wallet කිය. wallet කියන එකේ view wallet ගියාම ඔයාට චුට්ටක් එක යටට යද්දි පෙන්නනවා payment method එක add කරගන්න. add payment method. එතනට ගියාම ඔයාලා වෙනත් බැංකුවක හෝ මොකක් හරි ඇප් එකකට ඔයාලගේ කාඩ් එක ඇඩ් කරගන්නවා වගේම මෙතනත් ඔයාගේ කාඩ් ඩීටේල්ස් දීලා ඔයාගේ කාඩ් එක ඒකට ඇඩ් කරගන්න පුළුවන්. එතනින් ආයේ wallet කියන බටන් එකට ගියාම ඔයාලගේ account එකේ තියෙන balance එක එතන පෙන්නනවා. ඔයාලට එතනින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයක් ඇප් එක top up කරගන්න පුළුවන්. මේ විදිහට තමයි eMotion ඇප් එකට log වෙලා ඒක top up කරගන්නේ. ඉතින් ඔයාලට නොතේරෙන දෙයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම පහලින් comment එකක් දාන්න.